වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා ටීවී එකේ කාලයකට කලින් ගිය මේ ඇඩ් එක මතකද බලන්නකෝ. හිරුනි ලියපු එක අනිත් පැත්තේ පේනවනේ. මේ පොතේ ලියලා බලන්න. ශිහාන් හිරුනි වැඩ ඉවරයිද? ඔව් සර්. කරලා ඉවරයි. අද පන්තියේ හොඳ තැනක් දිනන දරුවෝ තමයි හෙට ලෝකයේ හොඳ තැනක් දිනාගන්නේ. ඒ වෙනුවෙන් එයාලට හොඳම දේවල් අපි දෙන්න ඕනේ. ඇට්ලස්. වෙන වෙන බ්‍රෑන්ඩ් මොනවා තිබුණත් ලංකාවේ ඉස්කෝලේ ගිය ඕන කෙනෙක්ට ඉස්සෙල්ලම මතකෙන පොත් බ්‍රෑන්ඩ් එක තමයි ඇට්ලස් කියලා කියන්නේ. පමා නොවි යමු අකුරට ඇට්ලස් පොත් තුරුළු කොට ඉස්සර ටීවී එකේ මෙහෙම සින්දුවකුත් ගියා මතකයිනේ. එදා නිකමටවත් හිතුවද මේ ඇට්ලස් බ්‍රෑන්ඩ් එක කාටද අයිති වෙන්නේ කියලා. පාසල් ශිෂ්‍යයාගේ ඉඳලා වැඩිහිටි පරම්පරාව වෙනකල්ම කාටවත් කවදාත් අමතක වෙන්නේ නැති මේ බ්‍රෑන්ඩ් එක අයිති වෙන්නේ හේමාස් සමූහ ව්‍යාපාරයට. 1959 අවුරුද්දේදී සිලෝන් පෙන්සිල් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විදිහට පැන්සල් විතරක් නිෂ්පාදනය කරලා පටන් ගත්තු ඇට්ලස් අද වෙද්දී ලොකු ගමනක් ඇවිත් ඉන්නේ. 2017 අවුරුද්දේදී මේ සිලෝන් පෙන්සිල් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් සමාගම ඇට්ලස් ඇක්සීලියා කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විදිහට නම වෙනස් කරන්නේ පැන්සලට සීමා වූ බොහෝ දේවල් ඒ වෙද්දී ඇට්ලස් එකෙන් නිපදවපු හින්දා. එහෙම ගමනක් ආපු ඇට්ලස් 2018 දී හේමාස්ලා විසින් මිලදී ගන්නේ 75කට වැඩි කොටස් ප්‍රමාණයක් එක්ක. එතන ඉඳලා ඇට්ලස් බ්‍රෑන්ඩ් එක නිෂ්පාදනය හා බෙදා හැරීම සිදු කෙරෙන්නේ හේමාස් හෝල්ඩින්ග්ස් PLC එක හරහා. හේමාස් කිව්වම ඔයාලට එකපාරට මතකෙට එන්නේ හේමාස් හොස්පිටල්ස් නේද? හැබැයි හේමාස්ලා හොස්පිටල්ස් විතරක් කරන අය නෙවෙයි. හොස්පිටල්ස්, කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, හෙල්ත් කෙයාර් ඇන්ඩ් ෆාමසි, travel and tourism, aviation, maritime, energy, logistics මේ හැම අංශයකටම හේමාස්ලා දැනටමත් අත ගහලායි තියෙන්නේ. පුද්ගලික අංශයේ රෝහල් අතරේ ප්‍රමුඛ රෝහලක් විදිහට නම් දරාපු හේමාස් හොස්පිටල්ස් දැනට තලවතගොඩ සහ වත්තල ප්‍රදේශවල තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි හෙල්ත් කෙයාර් සෙක්ටර් එකටත් හේමාස්ලා දීපු දායකත්වය අතිවිශාලයි. ලංකාවට බෙහෙත් ගෙන්වන අංක 1 ප්‍රධානතම සමාගම වෙන හේමාස් සුවසැරිය ගිලන් රථ සේවයටත් අනුග්‍රහය දීලා තියෙනවා. ලංකාවම දන්න බ්‍රෑන්ඩ්ස් ගොඩකුත් හේමාස්ලා විසින් හැන්ඩල් කරනවා. හේමාස්ලට වැඩිම ආදායමක් ගෙනත් දෙන ඒ බ්‍රෑන්ඩ් විදිහට බේබි ජෙරමි, ෆ්ලෝගාඩ්, කුමාරිකා, ඩීවා, පෙම්ස්, ඩැන්ඩෙක්ස්, වෙල්වට්, ගෝයා, පැරිස් කියන බ්‍රෑන්ඩ් නම් කරන්න පුළුවන්. ඒ වගේම කොල්ලෝ අතරේ ජනප්‍රිය වුණු එයාජෙල් බ්‍රෑන්ඩ් එකක් වෙච්ච ගෝල්ඩ් බ්‍රෑන්ඩ් එකත් හේමාස්ලටම තමයි අයිති. ට්‍රාන්ස්පෝර්ට් සෙක්ටර් එකේ නමක් තිනපු හේමාස් ට්‍රැවල්ස් අකෝන් ට්‍රැවල්ස් විදිහට පසු කාලීනව රීබ්‍රෑන්ඩ් වෙද්දී ඒවියේෂන්, මැරිටයිම්, ලොජිස්ටික්ස් සහ එනර්ජි කියන අංශ හතරම හේමාස් මොබිලිටි කියන කැටගරි එක යටතේ හේමාස්ලා විසින් ලස්සනට හැන්ඩල් කරගෙන යනවා. ලෝකයේම දන්න එමිරේට්ස් ගුවන් සේවයේ ලංකාවේ අලෙවි නියෝජිතය විදිහට වැඩ කරන්නේ හේමාස්ලා. ඉතින් ඔය විදිහට හේමාස් හෝල්ඩින්ග්ස් PLC සමාගම දැනටමත් අංශ ගණනාවකට තමන්ගේ බිස්නස් එක පුළුල් කරලා ඉවරයි. 2015 අවුරුද්දේදී රුපියල් බිලියන 32ක ආදායමක් ලැබපු මේ සමාගම 2024 අවුරුද්ද වෙද්දී රුපියල් බිලියන 121ක ආදායමක් උපයන්න සමත් වෙනවා. ඒ වගේම 2015 දී රුපියල් බිලියන 2ක ශුද්ධ ලාභයක් ලැබපු හේමාස් සමාගම 2024 අවුරුද්ද වෙද්දී රුපියල් බිලියන 6ක ශුද්ධ ලාභයක් වාර්තා කරන්නත් සමත් වෙනවා. කිසිම පාඩුවක් විඳින්නේ නැතුව මේ අවුරුදු 10 මෙහෙම දුවන්න හේමාස්ලට පුළුවන් උනේ නියම විදිහට සිහිබුද්ධියෙන් ව්‍යාපාර ලෝකයට ගැළපෙන විදිහට මේ ගේම් එක ප්ලේ කරපු හින්දා.